බයික් එකක් ගෙන්නලා රෙජිස්ටර් කරගන්නේ කොහොමද කියලා ඔයා දන්නවද? මේ වීඩියෝ එක බලන්න. මුලින්ම බලමු ඔයාට ගේන්න පුරුවන් බයික් එක මොකක්ද කියලා. ඔයා ගේන බයික් එක නිෂ්පාදනය කරපු දවසේ ඉඳන් අවුරුදු 3කට වඩා පරණ වෙන්න බෑ. බයික් එකේ අනිවාර්යෙන්ම ABS තියෙන්න ඕනේ. ඒ වගේම ඒක යූරෝ 6 පරිසර ප්‍රමිතියට අනුකූල වෙන්නත් ඕනේ. සාමාන්‍ය පාරවල් වල පදින්න පුළුවන් උපරිම 450cc වෙනකන් විතරයි. ඔයාට 450cc වලට වඩා වැඩි බයික් එකක් ගේන්න පුළුවන්. හැබැයි ඒක රේසිං හෝ පුහුණු කටයුතු වලට විතරයි. ඒකට ආරක්ෂක අමාත්‍යාංශයෙන් විශේෂ අවසරයක් ගන්න ඕනේ. වගේම ඒ බයික් පාරේ පදින්න තහනම්. බයික් එකට ඕනි කරන ලියකියවිලි. බයික් එක රේගුවෙන් විදහස් කරගන්න සහ රෙජිස්ටර් කරන්න මේවා අනිවාර්යෙන් ඕනේ. බයික් එක මිලදීගත් රිසිට් පත සහ නැව්ගත කිරීමේ ලියකියවිලි. පිටරටින් බයික් එකේ වද්දි දෙන සහතිකය, බයික් එකේ තත්වය ගැන දෙන සහතිකය, ජපානයෙන් නම් JAAI සහතිකය, රේගුවෙන් දෙන කස්ටම් 53 ලියකියවිලි. බදු මුදල් ගැන කිව්වොත් ලංකාවට බයික් එකක් ගේද්දි බදු මුදල් ටිකක් වැඩි. බයික් එකේ වටිනාකම වගේ 100ත් ගලත් 300ත් අතර ගණනක් බදු විදිහට ගෙවන්න වෙන්න පුරුවා. රේගු බද්ද 130ක් විතර වෙනවා. එක්සයිස් ඩියුටි එක. බයික් එකේ CC ගණන අනුව මේක වෙනස් වෙනවා. මේ වදාත්ම තීරණාත්මක බද්දයි. එය එන්ජින් ධාරිතාව මත පදනම් වේ. උදාහරණයක් ලෙස 350cc 450cc කාණ්ඩේ යතුරු පැඩයක් සඳහා එක් ඒකකයකට රුපියල් 2750ක මූලික අනුපාතයක් බැගින්. යටිතල පහසුකම් සංවර්ධනය සඳහා දක්වා බද්දක් අය කරනවා. පෙට්‍රල් යතුරු පැදයක CIF වගේ රුපියල් මිලියන 5 ඉක්මවන්නේ නම් එම සීමාව ඉක්මවනාගේ මත සුඛභෝග බද්දක් උද්ගෙවන්න ඕනේ. 18%ක වෙඩ් බද්දක් එකතු වෙනවා. 2026 ඇප්‍රිල් ඉඳන් 2.5ක අමතර බද්දක් සෝෂල් සිකියුරිටි කොන්ට්‍රිබියුෂන් ලෙවි එකතු වෙනවා. රෙජිස්ටර් කරනකොට ඕනි කරන ලියකියවිලි ගැන කිව්වොත් MTA2 ෆෝරමය අංක 1. මේක ඉංග්‍රීසියෙන් විතරයි පුරවන්න ඕනේ. ඒ වගේම ඔයාගේ හැඳිනුම්පතේ පිටපතක්, ග්‍රාම නිලධාරි සහතික කරපු පින්තූර සහ රේගුවෙන් දෙන කස්ටම් 53 පෝරමේ වගේ දේවල් අනිවාර්යයි. ගොඩක් අය බයින් ඉන්නේ ටින් අංකය ගැන. මෙන්න මේක හොඳට අහගන්න. 2026 ඉඳන් වාහන රෙජිස්ටර් කරන්න ටින් එක ඕනේ වුණාට බයික්, 3 wheel සහ ට්‍රැක්ටර් වලට දැනට ඒක අනිවාර්ය නැහැ කියලා තමයි සඳහන් වෙන්නේ. බයික් එක ලංකාවට ආපු ගමන් දවස් 30 දිත් 90 දිත් අතර රෙජිස්ටර් කරන්න පියවර ගන්න. පරක්කු වුණොත් 3%ක දඩයක් වදිනවා. රෙජිස්ටර් කරන්න කලින් මෝටර් රථ පරීක්ෂකවරයෙක් ලවා එන්ජින් සහ චැසි අංක පරීක්ෂා කරගන්නත් අමතක කරන්න එපා. රෙජිස්ටර් ෆී එක බයික් එකකට රුපියල් 3000ක් වගේ වෙන්නේ.